අපි පොතුත් අරන් ගමේ ආව පන්තිය නැහැ. අපරාධේ පොත් ටික ගෙනාවේ. ටීචර් විනාඩියක් ඉන්න. විදින්දු විට්ටදු කියලා මාතෘකාව ලිව්වා. අරුණලු නැගුණි කියලා ඒකේ තේරුම ලියන්න තියෙන්නේ. හරිද? හරි. ඔයාලගේ අරුණලු නැගුණි කියලා තේරුම කියන්නේ පුතේ උදේ වුණා කියන එක. හරිද? ඒ කියන්නේ උදේ වුණා කියන එකක් තියෙන්නේ. එතකොට ඔයාලගේ මේ පළවෙනි පොතේ තියෙනවා පින්තූරයක් මොකද්ද? පන්ති කාමරයක තියෙන පින්තූරයක්. පන්ති කාමරයේ ළමයි ටිකක් වාඩි වෙලා ඉන්නවා. ටීචර් රෙජිස්ටර් නාම ලේඛනය ලකුණු කරන එකක් තමයි තියෙන්නේ. හරිනේ? මේකේ පන්ති කාමරය ගැන එකක් තියෙනවා. ඒතර පන්ති කාමරයේ සිදුවන දෙබසක් තමයි මෙතන තියෙන්නේ. හරිද? පන්ති කාමරයේ තියෙන දෙබසක් තියෙනවා. දෙබස තමයි අපිට දැන් බලන්න තියෙන්නේ. පන්ති කාමරයේ තියෙන දෙබස. දැන් මේකේ ඉන්නවා මේ ඔයාලගේ ප්‍රශ්න තුනක් අහලා තියෙන්නේ. රූපසටහනේ තියෙන ප්‍රශ්න තුනක් අහලා තියෙන රූපසටහන ඇසුරෙන් ප්‍රශ්න තුනට උත්තර ලියන්න තමයි මේකේ තියෙන්නේ. දැන් මේ පැත්තේ තියෙනවා දෙබසක් වහුප්පරේ කියලා වහුප්පු කියන්නේ පන්තිය. අරේ කියන්නේ කාමරය. දෙකම එකට එකතු කරාම එනවා වහුප්පරේ. වහුප්පරේ කියලා හැදෙන්නේ පන්ති කාමරය කියන එක. හරිද? වහුප්පු එකට අරේ එක එකතු කරාම හැදෙනවා වහුප්පරේ. වහුප්පු කියන්නේ පන්තිය, අරේ කියන්නේ කාමරය. ඒ දෙකම එකට එකතු කරලා සන්ධි කරාට පස්සේ හැදෙනවා වහුප්පරේ කියන වචනය. පන්ති කාමරය කියන වචනය. හරිනේ? වහුප්පරේ කියන එකේ ඉන්නවා ගුරුවරියයි ගීතයි ජනනී කියලා තුන් දෙනෙක්. හරිද? ටීචර්යි ජනනී ගීතයි අතර තමයි මේ සංවාදය යන්නේ. අපි බලමු මොකද්ද මේකේ තියෙන්නේ කියලා. මම කියන්න යන එකක් කියන්නේ ඔයාලට තේරුම සිංහල තේරුම උච්චාරණය ලියා ගන්න තරම් දෙමින් කියන්නේ නැහැ. මම කියන වේගෙට ලියා ගන්න පුළුවන් අයට ලියා ගන්න පුළුවන්. හරිද? ටීචර් අර අරුණ ඊළඟ එක මොකද්ද? අරුණලු නැගුණි. ටීචර් හරි ටීචර් මේ පාඩමේ මේ නම් තේරුම මොකද්ද සිංහල? මේ තියෙන සිංහල තේරුම අරුණලු නැගුණි. ඒක සිංහල තේරුම. ඒක සිංහල තේරුම තමයි අරුණලු නැගුණි. දෙමළ වචනේ උච්චාරණයද ඕන සිංහල උච්චාරණයද? ඔව් ටීචර්. සිංහල උච්චාරණය විදින්දු විට්ටදු. හා ටීචර්. විදින්දු විට්ටදු. සරි. දැන් මෙන්න පාඩම කියාගෙන යද්දී නම් ප්‍රශ්න අහන්න බෑ. පාඩම ඉවරුණාට පස්සේ ඕනනම් අහන්න පුළුවන්. ඔන්න කිව්වා පාඩම කියාගෙන යන වේගෙට ලියා ගන්න පුළුවන්. ලියා ගන්න වෙනවා. නැත්තම් මම හැම ටික කියාගෙන යනවා. හරිද? ඒක ටියුට් වල ඇත්ත ඒකට සම්පූර්ණ කරගන්න. ගුරුතුමා කියනවා ගුරුවරිය කියනවා ගීතා ඉන්ද්‍රේ වහුප්පි එතනේ පිල්ලේ හැද. ඒ කියන්නේ ගීතා අද පන්තියේ ළමයි කී දෙනෙක්ද? අද පන්තියේ ළමයි කී දෙනෙක්ද? ගීත කියනවා 33 පිල්ලයිහල් රීච්ච. 33 කියන්නේ කීයද ගාන? ඉලක්කම් පුළුවන් වෙන්න ඕනේ 1 ඉඳන් 100ට. හය ශ්‍රේණියේදී තමයි උගන්වන්නේ. 33 කියන්නේ 33යි. හරිද? 33ක් ළමයි ටීචර්. ගුරුතුමියා කියනවා ආන් පිල්ලයිහල් එතනේ පේර්. පේර් නෙමෙයි පේර්. පිරිමි ළමයි කී දෙනාද? ආන් පිල්ලයි කියන්නේ පිරිමි ළමයට. හරිද? ආන් පිල්ලයි කියන්නේ පිරිමි ළමයට. පිරිමි ළමයි කී දෙනාද? 15 පේර්. 15 කියන්නේ 15යි. පේන් පිල්ලයිහල් 18 පේරා. ගෑනු ළමයි 18 දෙනාද? ගෑනු ළමයි 18 දෙනාද? ආම් රීචර් කියන්නේ ඔව් ටීචර්. එල්ලෝරුක්කුම් තමිල් පුත්තහම් කිඩෙයිත්තදා. හැමෝටම දෙමළ පොත් ලැබුණද? හැමෝටම දෙමළ පොත් ලැබුණද? එනක්කු කිඩෙයික්කවිල්ලේ රීචර්. මට ලැබුණේ නෑ ටීචර්. මට ලැබුණේ නෑ ටීචර්.
එනක්කුම් කිඩෙයික්කවිල්ලේ ටීචර්. මටත් ලැබුණේ නෑ ටීචර්. ඉන්නුම් එත්තනේ പേരുക്കു തമിഴ് പുസ്തകം വേണ്ടും. තවත් කී දෙනෙක්ට දෙමළ පොත් ඕනද? තවත් කී දෙනෙක්ට දෙමළ පොත් ඕනද? நான் எண்ணுகிறேன் டீச்சர். புத்தகம் இல்லாதவர்கள் கையை தூக்குங்கள். මම ගණන් කරන්නම් ටීචර්. පොත් නැති අය අත් උස්සන්න. 1 2 3 කියලා තිප්පලක් තියෙනවා. ඒ කියන්නේ තුනෙන් නවතින්නේ නැහැ. තව ඉලක්කම් ටිකක් කියනවා. ඉරුපත් ඉරඬු 22න් තමයි නවතින්නේ. ඒ කියන්නේ പേരുക്കു පුත්තகம் ඉල්ලේ. පොත් නැති අය 22. ඒතර පන්තියේ මුළු ගාන ඉන්නවා 33. මේ අහන ප්‍රශ්න වලට කියන්නේ පන්තියේ මුළු ගාන ඉන්නවා 33. ඒකේ පිරිමි ළමයි ඉන්නවා 15 දෙනෙක්. ගෑනු ළමයි ඉන්නවා 18 දෙනෙක්. දෙමළ පොත් ලැබුණ නැති අය ඉන්නවා 22ක්. හරිනේ? පන්තිය 33යි, පිරිමි ළමයි 15යි, ගෑනු ළමයි 18යි, දෙමළ පොත් හම්බුන් නැති අය ඉන්නවා 22ක්. ඔන්න ඔය අනුව තමයි බෙදලා යන්නේ. ඊට පස්සේ ඔයාලගේ 32 පිටුව බලා ගන්න. 32 පිටුවේ තියෙනවා මේ දෙමළෙන් අහලා තියෙන්නේ අපි දැන් කියපු දෙබසෙන්ම ගන්න පුළුවන් උත්තර ටිකක් තමයි තියෙන්නේ. பழவனி இன்று வகுப்பில் உள்ள மொத்த மாணவர்கள் කියන්නේ මුළු ළමයි මුළු ශිෂ්‍යය. ඒ කියන්නේ ඉන්ද්‍රු කියන්නේ අද පන්තියේ ඉන්න මුළු ළමයි ගාන කීයද? මුළු ශිෂ්‍යයන් ගාන කීයද? කීයක් හිටියද ළමයි මුළු ශිෂ්‍යයන් ගාන? මුළු ශිෂ්‍යයන් කීයක් හිටියද? 33. 33 යටින් ඉරි ගහන්න තියෙන්නේ. දෙවෙනි එක වහුප්පිල් උල්ල පෙන් පිල්ලෙයිහ. පෙන් පිල්ලෙයිහල් කියන්නේ ගෑනු ළමයි. නයනු දෙකම මූර්ධ සුරිනාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මූර්ධ චනයන්න වෙන්න ඕන. ගෑනු ළමයි කී දෙනෙක් හිටියද? 18 දෙනෙක්. 18 දෙනෙක්. தமிழ் புத்தகம் கிடைத்த மாணவர்களின் இன்னைக்கு දෙමළ පොත් නැති අය කී දෙනෙක් හිටියද? 22යි. 22යි. ඒ තුන හරිනේ. ඒ තුන ෂේප් එකේ දාගන්න තියෙන එක කරන්න එපා. ඉස්කෝලේ වලින් දුන්නේ. දැන් ඉලක්කම් 1 ඉඳන් 100ට බැරි අය රේස්ටෑන් කරන්න බලන්න මට. 1 ඉඳන් 100ට ඉලක්කම් බෑ කියන අය රේස්ටෑන් හොඳයිනේ. හයවසරේ මොනවා පේපර් වලට ලියුවේ? හයවසරේ කොහොමද ලියුවේ? හයවසරේ ඉඳන් ලියුවේ නෑ. අද 1 ඉඳන් හරිද බිඳුවේ ඉඳන් 100ට ලියන හැටි උගන්වනවා. මේක හරියටම දැනගෙන යන්න ඕන. ඉලක්කම් පාඩම් බැරි වුණොත් ඔයාලට තව පාඩමක් බැරි වෙනවා වෙලාව පාඩම. ඔය දෙකම තිබ්බ 6 වසරේදී 6 වසරේ අන්තිම පාඩමත් කාලය සම්බන්ධව තිබ්බ ඒත් වෙලාව පාඩමත් තිබ්බ. හරිද? ඒ විදිහටම තමයි 7 වසරේත් තිබ්බේ. ඉලක්කම් අද 100ට යනකන් උගන්වනවා කිසි කෙනෙක්ට දැන් ඉඳන් බැරි වෙන්න බෑ. හරිද? 6 බැරුවාවට දැන් 6 මම නෙමෙයි කරේ මම දන්නේ නැහැ කොහොමද කියලා. එතකොට මම පාඩම් ටික විතරයි කරන්නේ 6 සිලබස් එක නෙමෙයි. හරිද? ඒකෙන් ඇවිල්ලා තියෙන දේවල් ටික තිබ්බොත් මට ඒ ටික කියලා දෙන්න පුළුවන්. දැන් ඔයාලට ඇවිල්ලා තියෙනවා ඉලක්කම්. ඉලක්කම් වගේම කාලය. කාලය කියන්නේ වේලාව. ඔරලෝසුවක දෙමළෙන් වේලාව ලියලා තිබ්බහම අපි කොහොමද දෙමළෙන් එක ලියන්නේ? ඉලක්කම් බැරි කෙනාට පාඩම් දෙකක් බැරි වෙනවා. එකක් ඉලක්කම් පාඩම අනිත් එක තමයි වේලාව ලියන පාඩම. වේලාව නම් නවතිනවා 7 වසරේදී. හැබැයි ඉලක්කම් නවතිනවා 9 වසරේදී. 9 වසරේදී ඉලක්කම් බැරි වුණොත් මෙච්චර සරලව කියලා දෙන්නේ නැහැ. උදාහරණ පොඩ්ඩයි කියලා දෙන්න. හරිද? එතකොට හැම පන්තියකම ඒ පාඩම සරලව උගන්වන ප්‍රතිශතය අඩුයි. ඊට පස්සේ ඔයාලා පස්සට යද්දී, ඒ කියන්නේ ලොකු වෙද්දී ඒ ටික දැනගෙන ඉන්න ඕනේ. එතකොට මුල් විදියේදී ඒක දැනගෙන හිටියේ නැත්තම් දැන් 9 වසරට අලුතෙන් ආපු කෙනෙක් 6 වසරේදී ඉලක්කම් මුකුත් දන්නේ නැත්තම් 9 වසරට එද්දී එයාට කොහොමත් අල්ලගන්න වෙන්නේ අර ටික ආදර ටිකෙන් විතරයි. ඒ ටිකත් බැරි නම් එයාට ඒක අල්ලගන්න විදියක් නැහැ. ඒක නිසා තමයි 6 7 ශ්‍රේණිවලදී අනිවාර්යයෙන්ම කොහොම හරි බැරි බේසික් ටික අල්ලගෙන යන්න කියන්නේ. 6ේදී බැරි වුණත් 7ේදී ඒ පාඩම් තිබ්බත් ඒවා සරලව හිමිහිට කියලා දෙන්න පුළුවන්. 8න් පස්සේ ඒ ටික හැම බෑ. 8 9 සිලබස් ඊට වඩා වැඩි පාඩම්. හරිනේ? හරි. මෙන්න ඉලක්කම් කියලා දෙන විදිය. දැන් අපි මාතෘකාවල විදින්දු විත්තදු කියලා අරුණලු නැගුණි කියන එක ලියුවා. හරිද? අරුණලු නැගුණි. දැන්
අනුමාත්‍රකාවක් දාගන්න ඉලක්කන්கள் කියලා. හරිද? ඉලක්කන්கள் කියලා අනුමාත්‍රකාවක් දාගන්න. ඉලක්කන්கள் කියන්නේ ඉලක්ක. මම බෝඩ් එකේ ලියනවා 1 ඉඳන් 10ට. හරිද? 1 ඉඳන් 10ට ලියනවා. ඔයාලා 1 ඉඳන් 20ට ලියන්න ඕන. 20 ඉඳන් 100ට මම ලියන විදිය කියලා දෙන්න. හරිද? 1 ඉඳන් 20ට Taman තනියෙන් ලියන්න ඕන. මම බෝඩ් එකේ 1 ඉඳන් 10ට දානවා. ඔයාලගේ පෙළ පොතේ 33 වෙනි පිටුවේ තියෙනවා සියයට පාඩු 4 12 ඉඳන් 11 ඉඳන් 20ට. එතකොට 1 ඉඳන් 20ට සම්පූර්ණ කරගන්න පුළුවන්. මෙන්න මාතෘකාව. මෙන්න මෙහෙම තමයි ඉලක්කම ලියන්නේ. එකට ඉලක්කම දැම්මා, ඉර ගැහුවා, වචන දෙව්වා. ඒ විදිහට තමයි අපි ලියන් යන්න තියෙන්නේ. මේ මාතෘකාවේ ඉලක්ක මෙන්න පළවෙනි එක ඔන්රු. දෙක මේ ටික නම් දන්න ඕන. ඔන්රු ඉරන්ඩු මූංගුනාංගු. 3 3